හයි ගයිස් අද නොවැම්බර් 9. ඒ කියන්නේ A level exam එකට කලින් දවස. ඉතින් 2025 A level ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මම අද දවස ගත කරපු විදිය තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. අද මම මුලින්ම කරන්න හදන්නේ 19 බයෝ පේපර් එකේ විවරණය ලියන්න. ඊට කලින් මම අද අපේ නංගිගේ ප්ලේස් එකට ආවා. මොකද හැමදාම එකම තැන ඉන්න ගියහමත් බෝරින් වෙනවනේ ළමයි. මම ඊයේ 19 පේපර් එකේ MCQ එක කරලා තිබ්බේ. ඒ හින්දා අද මට තියෙන්නේ විවරණය ලියන්න විතරයි. මුලින්ම කියන්න ඕන ළමයි මේ වීඩියෝ එකේ කලින් ඒ වගේ ගොඩක් ක්ලිප්ස් නැහැ. මොකද මේ වෙද්දී එක්සෑම් එකට පොඩි පැය ගාණක් තිබ්බේ. ඒ හින්දාම ලොකු ප්‍රෙෂර් එකක හිටියේ. ඉතින් අපි වැඩිපුර ફોකස් කරන්න ඕනේ මේ වෙලාවේ ස්ටඩීස් වලටනේ. ඒ නිසා මම ෆෝන් එක අතට අහුවෙන වෙලාවට තමයි පොඩි ක්ලිප්ස් ටිකක් ගත්තේ. ඔයාලට ඉතින් වීඩියෝ එකක් හදලා දාන්න ඕනේ හින්දා. හැබැයි මම මේ වීඩියෝ එක දානකොට එක්සෑම් එක ඉවර වෙලා ගොඩක් කල් ගිහින් තියෙයි. ඒකට හේතුව ඔයාලා දන්නවනේ අපි ඔක්කොම සුළුකුණාටුවකට මුණ දීලා ලංකාවට වෙච්ච දේ. ඉතින් හවස අපේ අම්මයි නංගි පන්සල් ගියා. මට යන්න හම්බුන්නේ නැහැ. මොකද අන්තිම මොහොතේ ටිකක් වැඩ වැඩි වෙච්ච හින්දා. ඒ වුණාට අපේ අම්මට පිළිතුරක් අරගෙන අවිලා තිබ්බා. ඉතින් අම්මට කියලාම ඒක මම බැඳගෙන ඊට පස්සේ යමු මොකද්ද කරන්න තියෙන්නේ කියලා බලන්න. 19 පේපර් එකේ මම විවරණේ කලින් ඉවර කරලා ලියලා. ඉතින් මම ඔයාලට පෙන්නන්නේ ඒක. ඒක ඉවර කරලා ඊට පස්සේ අපි යන් 20 පේපර් එක කරන්න. මේ පේපර්ස් මම කලින් කරලා තිබිච්ච හින්දා ලොකුවට මේ වෙලාවේදී මම විවරණේ ලියන්න ફોකස් කරන්නේ නැහැ. අනිත් එක තමයි 25 ළමයි දැන් එක්සෑම් ලියලා ඉවරයිනේ. 26 ළමයි පේපර්ස් කරනකොට ටයිමින් තියලා ලියන්න පුරුදු වෙන්න. එහෙම නැත්නම් ඔයාලට අන්තිම මොහොතේ අපරාධ කියලා හිතේ උත්තරේ දැනගරුණත් ලියා ගන්න ටයිම් එක නැතුව ගියොත්. මාත් මෙච්චර කල් ටයිමින් දැම්මේ නැහැ. ඒ වුණාට මම කෝකටත් කියලා මේක ටයිම් එකක් දාලා බැලුවා. අවුලක් වෙලා තිබ්බේ නැහැ. මට පැය ගියේ මේක කරන්න. හැබැයි මට ඔයාලට ඒක පෙන්වන්න විදිහක් නැහැ. මොකද මම රෙකෝඩ් කරන්නේ ටයිමින් දැම්මේ එකම ෆෝන් එකෙන්. ඒ හින්දා මට ඔයාලට ටයිම් එක දාන්න විදිහක් නැහැ. A level ලිව්ව ළමයි කියන්නකෝ බලන්න ඔයාලා එක්සෑම් එක හොඳට කරාද? ඔයාලා පාඩම් කරපු ප්‍රශ්න ආවද කියලා. පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊළඟට මම මේ පේපර් එක මාක් කරලා ඉවරලා 21 පේපර් එකත් එහෙම කරලා ඒකත් මාක් කරලා ඉවර කළා. දැන් නිදිය ගන්න තමයි හදන්නේ. මොකද දැන් හොඳටම රැ වෙලා තියෙන්නේ. එහෙනම් අපි ඊළඟට එක්සෑම් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න බයි.